එදා රාත්‍රියේ ඔහු තුළ තිබෙන පුදුම විනයක්. මම මාතෘකාව වෙනස් කරොත් එයා අදහස් දක්වනවා. මගේ ආකල්පවලට උත්තර දෙනවා මිසක් ජෝර්ජ් එයාගේ හිතේ තියෙන දේවල් මට කිව්වේ නෑ. අපි ගොඩාක් වෙලා කතා කළා. වයින් බෝතල් 2ක් ඉවර කරා. එදා රෑ ජෝර්ජ් මට දුන්නේ ආදරණීය අභියෝගයක්. ගෑණියෙක් විදියට මම එයාව සතුටු කරන්න පුළුවන් හැම දෙයක්ම කළා. ඊළඟ දවසේ උදේ එයා වැඩට යන්න ලෑස්ති වෙලා මට දීපු හාද්දට තමයි මම නැගිට්ටේ. මහින්ද මහත්තයා ජනාධිපති වෙලා LTT නායකයව මරපු දවසේ මම ගොඩාක් සතුටු වුණා. මම පොඩි එකෙක් වගේ ගේ පුරාම කෑ ගහලා නැටුවා. මම රතු පාට සායම් වලින් මගේ තොල් පාට කරලා එතුමාගේ පෝස්ටර් එකට හාද්දක් දීලා බිත්තිය ඇලෙව්වා. ඒ යුද්ධය ඉවරයි. ඒත් මගේ යුද්ධය තාම ඉවර නෑ. මම ජීවන යුද්ධයත් එක්ක හැමදෑම සටන් කරන්න ඕනේ. මං ගාව තිබ්බ සල්ලි දවසින් දවස ඉවර වුණා. ඉන්සිඩන්ට් එකෙන් පස්සේ බැංක් එකෙන් මට අවුරුදු 2ක සැලරි එකක් දුන්නා. මට ජීවත් වෙන්න යමක් කරන්න ඕන කියලා තේරුණා. මම ටෙලිෆෝන් ඔපරේටර් කෙනෙක් විදියට වැඩ කරා. ඒ ජොබ් එක කරන්න මට පුළුවන්. මේක මහ පුදුම ලෝකයක් සෙව්වන්දි. මම අන්ධ නෝනනම් මට මේ ලෝකෙ දකින්න ලැබෙන්නේ නෑ. දිනේෂ් කියන්නේ මෙතන හිටපු HR මැනේජර්ගේ මල්ලි. මම එතන හරියටම වැඩ කරේ සතියක් විතරයි. එන්නම දුෂ්‍යන්ත මගෙන් ඈත් වුණා. එයා පින්කි එක්ක ජීවත් වෙනවා කියලා මට දැනගන්න ලැබුණා. මම අජිත් එක්ක නුවර ගියා. මං ඒ දේවල් මගේ ඇස් දෙකෙන්ම දැක්කා. මගේ සීන හැම දෙයක්ම බොඳ වෙලා ගියා. මම ආදරය කරපු මාව හිනස්සපු මගේ දුෂ්මන්ත මැරිලා. ඒ හිටියේ වෙන දුෂ්මන්ත කෙනෙක්. අපි එදා එනකොට හුඟක් රෑ වුණා. අජිත් මාව බස්සලා යන්න ගියා. ඇස් දෙක පේන්නේ නැති මට ඇයි ඔච්චර වදද?